මිස් ඊළඟ ලෙඩට එන්න කියන්නේ. ડોක්ටර් දැන් සති දෙකක් මේ බෙහෙත් ටික ගන්න අඩු වෙයි ඕක. ડોක්ටර් මට සති දෙකක් වුණායි හැම්බිරිස්සාවයි. බෙහෙත් ටික ගන්න අඩු වෙයි. දැන් මං එන්න කලින් දෙව්වනේ. හරි. ප්‍රෙෂර් එකක් තියෙනවා මට බලන්න චුට්ටක්. නෑ ප්‍රෙෂර් මැෂින් එක කැල්ලති ප්‍රෙෂර් නෑ ප්‍රෙෂර් එහෙම බලන්න. මට තියෙනවා මං ක්ලිනික් යනෝනේ යන්නේ මට බෙහෙත් ටික හරි ප්‍රෙෂර් එක නම් මම බෙහෙත් ටිකක් ලියලා දෙන්නම්කෝ. පිරිතාලේ තියෙනවද දන්නේ අනිත් එක මේ මුණ හෙම්බිරිසාව කැස්ස හැමෝටම තියෙනවා මේකට මේ දුවගෙන එන්න එපා ඉස්පිරිතාලෙට. යන්න අරන් ඔක දීලා ගන්න. තව ඉන්නව ලෙඩ වෙන්න කියලා. ඊළඟ පේෂන්ට් එන්න කියන්නේ මිස්. වරිය. කියන්නකෝ. සති දෙකක් විතර දැන් වුණායි හැම්බිරිස්සාවයි ડોක්ටර්. කැරකිල්ල ඔළුව එක ඇතුම සෙම. ඒ දවස්වල ලොකු වෛරස් එක. අපි ගෙදර කට්ටියටත් ඕක හැදිලා ගොඩක් අමාරුයි. අපි ඔකට බෙහෙත් ටිකක් දෙමු. ප්‍රෙෂරුත් තියෙනවද දන්නේ? පොඩ්ඩක් ප්‍රෙෂර් ටිකක් බලමුකෝ. ප්‍රෙෂර් ටිකක් බලලා අපි බෙහෙත් ටිකක් බොමු. ඕක අඩු වෙලා යනවා. කහිද්දි කොහොම සෙම කැඩිලා එනවද? ඔව්. කහ පාටට කැඩිලා එනවා. කැඩිලා එනවා නේද? ඒක තමයි. ප්‍රෙෂර් හොඳයි ඒ වුණාට මේ පරිස්සම් වෙන්න ඕනේ ඈ. ඔය කැමෙන් බීමෙන් එහෙම හොඟක් පරිස්සම් වෙන්න ඕනේ. අනිත් එක ප්‍රෙෂර් හොඳයි මේ බෙහෙත් ටිකක් දෙන්න ලියලා දෙන්න. මේක ඇවිල්ලා තොංගරුවක් බොනකොට ඇඟ විවුල්ල හරි මේ තියෙනවනම් පොඩ්ඩක් මේ බෙහෙත් ටික බොනකොට එහෙම තියෙයි. දුන් ටිකකුත් අල්ල ගන්න. පරීක්ෂණ දෙක තුනකුත් තියෙනවා. අඩු වුන් නැත්තම් මේ පරීක්ෂණ දෙක තුන කරමු ඈ. මේක අඩු වුන් නැත්තම් හොඳම බෙහෙත් ටික තමයි. හරි පරිස්සම ගන්න ඈ. ඒක වෙලාව කීයද? වෙලාව කීයද? මොනවද උඩ බාග ගන්න? පේන්නද කොල්ලර දර්රියක් තියෙනවා. ඕක කඩන්න වෙන්නොත් ඒ ඔලුවට. ඔක් කඩන්න වෙයිනේ. ඒකනේ කඩන්න ක්‍රමයක් නැතුව මම මේ කල්පනා කරන්නේ. මොයක් නැද්ද? තියනවා. වෙයිද වෙඩි කියන්නේ? වෙයි. අම්මා මේ පොඩ්ඩක් මේ පැත්තට එන්නකෝ. මේ තාත්තා කතා කරනවා. ඔබ ඵලයන් අහන් හරියට අත්ත කඩන්න වැටේ ඔලුවට. මොකද බෙරිහන් වෙන්නේ? අර පේනවා උඩ තියෙන මොකද්ද කියලා. අප්පට සිරි ෂෝක් දර කෑල්ලක් අප්පා. මුන් ඵලයක්. Ah, vedi fa.